හායි අද අපි කතා කරු මොකද ප්‍රොටගරස් පැරඩොක්සි කියන්නේ ඒමක් නැත්තම් උසාවියේ විරෝධා භාසය කෞුද මේ ප්‍රොටගරස් කියන්නේ ප්‍රොටගරස් කියන්නේ ක්‍රිස්තුපූර්ව තුන්වැනි සියවසේ ජීවත් වෙච්ච විතන්ඩවාදී විතන්ඩවාදියෝ කියන්නේ ධනවත් ග්‍රීක තරුණයන්ට ගනිතය පබ්ලික් ස්පීකින් තකොට දර්ශනය වගේ දේවල් සල්ලිවලට ගන්නපු දර්ශනිකයෝ කොට්ටාසය මෙයාල එච්චර මේ මෝරල් සේමනැත්ත සාර්ධර්ම අගය කරපු පිරිසක් නෙමේ විදිහට තමයි ප්‍රසිද්ධ ඔය අතර හිට ප්‍රසිද්ධම විතන්ඩවාදියෙක් තමයි ප්‍රොටගරස් ඔන්න කතා වෙන්නේ එක දවස යුවත්ලස් කියල තරුණේ නීතිය ඉගෙන ගන්න ප්‍රොටගරස් ගාවට එනවා හැබැයි මෙයා ගව සල්ලි තිබ්බ නෑ මේ ප්‍රොටගරස්ට ටියෂන් ගාස්තුව ගෙවන්න තින් ප්‍රොටගරස් මෙහෙම කියනවා යුවත්ලස්ට පුළුවන් මංගාව ඉගෙන ගන්න හැබැයි තමන් තමන්ගේ පළවෙනි නඩුව දින්නම මට මගේ ගාස්තුව ගෙවන්න ඕන කියලා යුවත්ලස් මේකට එකඟ වෙනවා ඒක නිසා යා ප්‍රොටගරස් ඇතරේ අවුරුදු කීපයක් නීතිය හදාරණ හැබැයි මෙයා කරන්න හොඳම වැඩේ තමයි මෙයාට දැන් ගෙවන්න වෙන හින්ද නීතිය කරන්න ඇතුව දේශපාලනය කරන්න යනවා මේක දැකපු ප්‍රොටගරස්ට අන්තියට කේන්ති යනවා එයා මොකක්ද කරන්නේ යොත්ලස්ට නඩු පවරනවා යාගේ ටියෂන් ෆී එක ගෙව්ව නෑ කියලා එතකොට යුවත්ලසුත් තීරණය කරන්නවා යා වෙනුවෙන්න පෙනීඉන්න උසාවියට ගියාම තමයි මරු ගැටලුවක් ඇතිවෙන්නේ ප්‍රොටගරස් කියනවා යා නඩුව පැරදුනොත් යුවත්ලස්සයාගේ පළමින් නඩුව දිනන හින්ද එයට ගෙවන්න ඕන කියලා එතකොට ප්‍රොටගරස් කියනවා එයා නඩුව දින්නොත් කොහොමත් එයාගේ ගාස්තුව ගෙවන්න ඕන කිය ඊට විරුද්ධව යුවත්ලස් කියනවා එයා නඩුව දින්නොත් එයා ප්‍රොටගරස්ට ගෙවන්න ඕන්න නෑ යා නඩුව පැරදුනොත් එයාගේ පළවෙනි නඩුව පරාදහින්ද තාම ප්‍රොටගරස්ට ගෙවන්න ඕන්නෑ ඒක හින්ද දින්නත් පැරදුනත් ගෙවන්න ඕන්න නෑ කියලා තෝට ප්‍රොටගරස් කියනවා එයා දින්නත් පැරදුනත් එයාට ගෙවන්න ඕන කිය ඔන්න ඕක තමයි උසාවිය විරෝධා භාසය කෝට්ස් පැරඩොක්ස් හෙමත් නැත්තා ප්‍රොටගරස් පැරඩොක්ස් වෙන් වාහිතන් කවුරු නඩුවෙන් දින්න කියලද හැබැයි තාම් මතක තියාගන්න මේක තාමත් නීති ෆෝරම් වල ප්‍රශ්න සාගත තැනක් තාම කවරුවත් මේකට හරි උත්තරයන්න දීලා නෑ මේකට විධ අර්ථකතන නීතියෙන් වුණත් තාම දක්වන්න පුළුව හරි එන අදටිවරයි අපි ගියා